මේ ප්‍රශ්න විදිහට ජල බඳුනක් තුළ වස්තුවක් ගිල්වලා ඒ නූලක් ආධාරයෙන් පතුලට සම්බන්ධ කරලා තියෙනවා. නූල පතුලට සම්බන්ධ කරලා තියෙන නූලක් ආධාරයෙන් මෙතනදී වස්තුවේ ඝනත්වය, වස්තුවේ සාපේක්ෂ ඝනත්වය 0.75යි, ද්‍රවයේ ඝනත්වය 1.2යි. ඒ කියන්නේ ද්‍රවයේ ඝනත්වයට වඩා වස්තුවේ ඝනත්වය අඩුයි. ඒ කියන්නේ සැහැල්ලු වස්තුවක්. ඒක අනිවාර්යෙන් වස්තුව මත ක්‍රියාත්මක වෙන උඩුකුරු තෙරපුම් බලය ඒ බලට වඩා වැඩි වෙන්න ඕන. මේ ඝන වස්තුවක් එතකොට සාපේක්ෂ ඝනත්වයේ ද්‍රව්‍ය ඝනත්වයට වඩා අඩුයි. ඒ කියන්නේ උඩුකුරු තෙරපුම් බලය බරට වඩා වැඩි. ඒක නිසා තමයි මේක පතුලට සම්බන්ධ කරලා තියෙන්නේ උඩට යන එක නවත්තන්න. එතකොට එළ මේකේ තියෙන බල සැලකුවොත් එහෙම උඩට තියෙන උඩුකුරු තෙරපුම් බලය පහළට තියෙනවා ද්‍රවයේ බර වස්තුවේ බර W, පහළට තියෙනවා තන්තුවේ ආතතිය. එතකොට මෙතනදී මේක සමතුලිත වෙලා තමයි තියෙන්නේ. U සමාන වෙනවා W ධන T ට. හරි. හැබැයි අපෙන් අහන්නේ මේ නූල කැපුවට පස්සේදී වස්තුවේ ආරම්භක ත්වරණය. නූල කැපුවට පස්සේදී මේ තන්තුවේ එන ආතතිය නැති වෙනවා. එතකොට වස්තු මත ක්‍රියාත්මක වෙන්නේ ඉහළට තියෙන උඩුකුරු තෙරපුම් බලයයි පහළට තියෙන වස්තුවේ බර mg එකයි. කියන්නේ W. හරි. එතකොට අපි දන්නවා U කියන එක mg ට වඩා වැඩි. ඒක නිසා වස්තුව අනිවාර්යයෙන්ම ඉහළට ත්වරණය වෙනවා. එතකොට අපිට ලියන්න පුළුවන් එහෙනම් මේ වස්තුවට අපිට යොදන්න පුළුවන් F සමාන ma. මෙතනදී F කියන්නේ වස්තු මත ක්‍රියාත්මක වෙන බාහිර අසන්තුලිත බලය. ඒක ලියන්න පුළුවන් එහෙනම් U ඍණ mg. අපි සමීකරණය යොදන්නේ ඉහළ දිශාවට. ඒතර ඉහළ දිශාවට තියෙන බල ධන විදියට සහ පහළ තියෙන බල ඍණ විදියට සලකනවා. එහෙනම් U ඍණ mg සමානයි ma කියලා ලියන්න පුළුවන්. මෙතන U කියන්නේ උඩුකුරු තෙරපුම් බලය. ඒක ලියන්න පුළුවන් v rho g ඍණ mg සමානයි ma. මෙතන v කියන්නේ වස්තුවේ පරිමාව. දැන් මෙතනදී වස්තුවේ පරිමාව දීලා නැහැ. හැබැයි වස්තුවේ ස්කන්ධය තියෙනවා, සාපේක්ෂ ඝනත්වය තියෙනවා. අපි හිතමු මෙන්න මෙහෙම වස්තුවේ ඝනත්වය අපි ගමු d කියලා. ද්‍රවයේ ඝනත්වය ρ. එතකොට v කියන එක ලියන්න පුළුවන් m බෙදීම d විදියට. පරිමාව කියන්නේ ස්කන්ධ බෙදීම ඝනත්වය. හරි. මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. මේකෙදී m අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට එනවා මේ විදිහට එහෙනම් a කියන්නේ g වාරයක් ρ බෙදීම d ඍණ 1. හරි. ඔතන ලියන්න පුළුවන්. එතන g කියන්නේ 10යි. ρ බෙදීම d. එතකොට ඝනත්වතර අනුපාතය කියන්නේ සාපේක්ෂ ඝනත්වතර අනුපාතයම තමයි. එතකොට ρ කියලා කියන්නේ 1.2යි. d කියන වස්තුවේ ඝනත්වය 0.75යි. ඔතන ලියන්න පුළුවන්. මෙතනින් a වලට එනවා හරි. එතකොට මේකේ නිවිල පිළිතුර වෙන්නේ අංක 2.